ෆොටෝග්‍රැෆි වල ආදරගෙන හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. මොබයිල් ෆොටෝග්‍රැෆි කරන ලංකාවේ ඉන්න පාසල්වල දුවදරුවන් වෙනුවෙන් තමයි මේ පණිවිඩය අද අරන් එන්නේ. මොබිලෙන්ස් ෆොටෝග්‍රැෆර්ස් සර්කල් සුරේෂ් වීරසිංහ සර්ගේ ප්‍රධානත්වයෙන් සංකල්පයෙන් ක්‍රියාත්මක වෙන මොබිලෙන්ස් ෆොටෝග්‍රැෆර්ස් සර්කල් කියන සංවිධානය මගින් සංවිධානය කරන මොබිලෙන්ස් ස්කූල් ක්ලික් ෆෙස්ට් 2026 කියන ප්‍රෝග්‍රෑම් එකට ඔයාට ඡායාරූප අප්ලෝඩ් කරන්න පුළුවන්, උඩුගත කරන්න පුළුවන්. ඉතින් මේ තරඟාවලිය ගැන කියනවා නම් ඇත්තටම ෆ්‍රී. මේක නොමිලේම ඡායාරූප ඔයාගේ ඡායාරූපේ කොතනද තියෙන්නේ, ඔයාගේ ඡායාරූපේ මොන වගේ තැනකද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්, ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ඉස්කෝලේට ඔයාට අයදුම් කරන්න පුළුවන් තරඟයක් තමයි මේ මොබිලෙන්ස් ක්ලික් ෆෙස්ට් තරඟය. ඉතින් මේකෙදි ඔයා අවුරුදු 19ට අඩු ඕනම කෙනෙක්ට සියලුම පාසල් වල දුර පුතාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම අන්තිම දවසේ කියන්නේ ඩෙඩ්ලයින් එක අපි දාලා තියෙන්නේ මාර්තු 25 රාත්‍රී 12ට කලින් තමයි ඔයාලා මේක අප්ලෝඩ් කරන්න ඕනේ ඇත්තටම. ඉතින් මේක මාර්තු 6 තමයි අපි ඕපන් කරේ. ඉතින් ජංගම දුරකථනයෙන් ගත්තු ඡායාරූප පමණයි ඔයාලා මේකට අප්ලෝඩ් කරන්න. මොකද හැමෝටම ලේසි. හැමෝටම DSLR කැමරාස් නැහැ. අතේ තියෙන ජංගම දුරකථන. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන්දී ඔයාගේ ජංගම දුරකථනයෙන් ගත්තු හොඳම ඡායාරූප, හරි ක්‍රියේටිව් ඡායාරූප ගන්න පුළුවන්. පල්ලෙහා දාලා තියෙන ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා වැඩි විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද්ද මේ තරඟය කියලා. ඉතින් මේකේ තියෙනවා conditions, rules and regulations. ඒක ඔයාලට කියවලා සිංහලෙන් සහ ඉංග්‍රීසි මාතෙන් දෙකෙන්ම අපි දාලා තියෙනවා. ඉතින් ඒකෙදි ඔයාලට පුළුවන් කියවලා මේක අවබෝධයක් ගන්න. දැනට මම මේක කියන්නම්. ඇත්තටම මේ JPG මාර්ගෙන් තමයි ඇත්තටම මේ ඡායාරූප ඉදිරිපත් කරන්න ඕන. ඉතින් ඔයාලට මේකේ බේසික් එඩිටින් ටිකක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. පොඩ්ඩක් කලර් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්, ක්‍රොප් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් විතරයි මෙතෙන්දී ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ. මේකේ මිනිසුරු මඩුල්ල ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන වලට පාත්‍ර වුණු 3 දෙනෙක් තමයි මේක ජජ් කරන්නේ. ඉතින් හොඳම ඡායාරූප ටික තමයි ඇත්තටම ඉදිරිපත් වෙන්නේ. මේකේ AI මගින් ජනනය කරපු ඡායාරූප දාන්න බෑ ඔයාලා මේ කම්පිටිෂන් එකට. ඉතින් මේකෙන් දින්නොත් මේකේ ෆස්ට් ප්ලේස්, සෙකන්ඩ් සහ තර්ඩ් ප්ලේස් ඒ ඇතුළු තව කුසලතා මෙරිට් සහතික 5ක්. ඒ වගේම මොබිලෙන්ස් ජනප්‍රියම ඡායාරූපය අපි සිලෙක්ට් කරනවා. පළවෙනි ස්ථානයේ මොබිලෙන්ස් රන් පදක්කම ගෝල්ඩ් මෙඩල් එක ලැබෙනවා. දෙවෙනි ස්ථානයට සිල්වර් මෙඩල් එක, තුන්වෙනි ස්ථානයේ බ්‍රොන්ස් මෙඩල් එක ඇතුළු සර්ටිෆිකේට් එකක් හම්බෙනවා. වටිනා සර්ටිෆිකේට් එකක් ලැබෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ සර්ටිෆිකේට් එකක් ගන්න තියෙන ෆ්‍රී ගන්න තියෙන අවස්ථාව මම අරගන්න පාදන දුවේ පුතේ. අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ ඉස්කෝලේ වෙන්න පුළුවන්, තමන්ගේ දුව පුතා වෙන්න පුළුවන්. මේකට යොමු කරන්න. බලන්න තමන්ගේ දුව පුතාගේ ඡායාරූප කරන හැකියාව මොන වගේ මට්ටමක තියෙන, මොන වගේ තැනක තියෙන්නේ. ලංකාවේ සිටින ඕනම කෙනෙක්ට පුළුවන් මේකට ඇප්ලයි කරන. 19න් අඩු පාසලයි සිටින දුව